හරිනම් අද හදමු අලිඩොන් මිනි එකක්. මේක සාමාන්‍යයෙන් බට ගන්නකොට නම් පොඩ්ඩක් ලෝකල් බටත් සෙට් වෙනවා අඟල් දෙකේ බට මේ හොඳ බට ගණන් වැඩි. මට මේ බඩු ටිකට අද ගියා සාමාන්‍යයෙන් රුපියල් 3000ක් වගේ. මම කියන්නම්කෝ වීඩියෝ කියනක මම මේ මොනවද මේ ටිකට ගණන් කොහොමද විස්තරය කිය. මේකට ගන්න ඕනි අපි අඟල් දෙකේ බටයක් කපා මම මේ ටික කපා ගත්ත වීඩියෝ එක වෙලා යන හින්දා ඔයගොල්ලෝ කපා ගන්න. අඟල් දෙකේ බටයක් මේක අපි අඟල් 8කට දිග කපා ගත්තා. ඊට පස්සේ අඟල් දෙකේ බටෙන් අඟල් දෙකේ කෑලි දෙකක් කපා ගන්න මෙහෙම. අඟලේ බටෙන් අඩි 1මාරක් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ බඩු ටික තමයි ඕනේ. කියන්නේ රෙඩියුස් එකයි. ඒ අවශ්‍ය වෙන බඩු ටික මම පළවෙනි කමෙන්ට් එක පින් කරලා තියන්නම් ඕනි ටික ලිස්ට් එක වෙනම ලියලා. ඊට පස්සේ දැන් අපි මේක පටන් ගමු වෙනම් හදන්න. මම එතකොට කියන්නම් මේවා ගණන් කොහමද උනේ මේ සාමාන්‍යයෙන් දල ගණන් ටික කියන්න. දැන් අපි මේ බඩු ටික ගත්තා. එතකොට මේක තමයි මම මේකට ගන්න ලයිටරේ. මේක ඔයගොල්ලෝ අර මම කිව්වා වගේ මල්ටි ෂොප් වල තරින් ගියාම සුපර් මාකට් වලින් මේක තියෙනවා. හරියනම් අපි දැන් මේක හයි කරමු. අපේ දැන් තරංගෙ තියෙනවා. ඒ තරංගෙට තමයි අපි මේක හදන්නේ. ඊට පස්සේ දැන් අපි මෙතන එල්බෝ එක හයි කරගත්තනේ. එල්බෝ එකෙන් පස්සේ මෙතෙන්ට අර අඟල් දෙකේ බටයක් හයි කරගන්නවා. ඊට පස්සේ අපි මේකට අපි මේ වෑල් සොකට් එකේ තියෙන අඟල් දෙකේ වෑල් සොකට් එක මේ එල්බෝ එක යටින් අර දැන් අපි හයි කරගත්තේ අඟල් දෙකේ බටේට මේක හයි කරගන්නවා. එහෙම මේ බටවල ඔයගොල්ලෝ මේක හොඳ ටික්ස් එකක් හොඳට මතක තියාගන්න. මේකේ පරිස්සමට මේ බටවල ස්පේස් එක ගොඩක් තියන්න එපා. මේ ටැංකිය හැදෙන හරියනේ. මෙන්න මේක එකයි මම අඟල් දෙකක් ගන්න කිව්වේ. දැන් ඔන්න අපි මෙතන සෙට් කරගත්තා අපේ මේ එල්බෝ එක යටට වෑල් සොකට් එක. ඔන්න දැන් මේකේ වැඩ ගොඩක් ඉවරයි. ඊට පස්සේ ගන්න ඉන් කප් එකයි පෝසෙට් එකයි. ඊට පස්සේ ආයෙත් අඟල් දෙකේ මේ බටේ ගත්තා. මේ දෙක අලෝ ගන්නවා. දැන් එහෙනම් මෙහෙම පෝසෙට් එක මෙතෙන්ට හයි කරගත්තා මෙහෙම මේ අර අඟල් දෙකේ ඊළඟ බට කෑල්ල. ඊට පස්සේ ඒ බටේ කෙරෝ අනිත් පැත්තට ටැංකිය හොඳ පරිස්සමට හදාගන්න එක හොඳයි. ටැංකිය අර කියන්නේ මේ සොකට් කෑලි වලටම හොඳටම ටැංකිය වැහිලා තිබුණා නම් මේ ඒ කියන්නේ එතකොට ටැංකිය හයිය හොඳයි. මෙන්න මේ වගේ හදාගන්න. පොඩි ස්පේස් එකක් තියන්න. මේ ටැංකිය හදනකොට ඔන්න වගේම වැඩි බටේ වැඩි වෙන්නේ නැති වෙන්න හදාගන්න. ඔන්න අපි දැන් ටැංකියත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේ මෙතෙන්ට මම ඔන්න හයි කරගත්තා ඉස්සෙල්ලා මේ මෙතෙන්ට අර අඟල් දෙකෙන් අඟලට රෙඩියුස් එක අගිස්සර හයි කරගන්න. ඔන්න ඊට පස්සේ ටැංකිය හයි කරගත්තා. දැන් අපි තියෙන්නේ ලයිටරේ හයි කරගන්න. මේක තමයි වැදගත්ම වැඩේ. ඔන්න අපේ ගොඩාක් දුරට ඉවරයි. අලිඩොන් බට්ටාගේ වැඩ ගොඩක් ඉවරයි. දැන් තියෙන්නේ මේ අවුට් බටේ ලයිටරේ හයි කරගන්න එකයි. ලයිටරේ හයි කරගන්න එක විශේෂයි. ඒකින්ද අනිවාර්යෙන් වීඩියෝ එක හොඳට බලන්න. මම හරියටම මැද මාක් එකක් දැම්මා. ඕගොල්ලොත් විතර පොඩි මාක් එකක් දාගන්න. ඒතකොට ලේසි වෙයි. මෙන්න මේ විදිහ ගන්න එකත් තියෙන ලේසි වාඩි එකවත් එක වගේ ඉන්නවා නම් මේ විදිහට කරගන්න. බිල්ලක් තියෙනවා නම් හොඳයි. ඉතින් අපි දැන් මේ වීඩියෝ එක කරන්න කියලා ඉතින් හිටියමු. කැලි ටිකත් හයි කරේ මෙහෙමනේ. නැත්තම් මම මේ කරන්ට් එක ගෙදරින් හදාගෙන ඉන්නේ. හරි මම එහෙනම් හිල විදගෙන වීඩියෝ එක ඉතුරු ටික දාන්නම්. හරි ඔන්න අපි හිල විදගෙන ලයිටරේ මෙතනට මේ නිකන් දාගත්තා. ඕගොල්ලෝ මේ දානකොට මෙන්න වගේ ලයිටරේ ෆිට වෙන්න හොඳට. ඒ කියන්නේ හිල ගොඩාක් මේව කරගන්න නැතුව මේ එන්නේ නැති වෙන ගානට ලයිටරේ අර රස්නේ පිටම ගහගත්තා නියමෙට මෙතනට සෙට් වෙනවා. දැන් අපි මෙතනට සිලිකන් දාගමු. මෙතන හොඳට කවර් වෙන්න සිලිකන් දාගමු. මේ මම වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා සිලිකන් දාන එක දාන්නේ නැහැ. මේ මම ඔයගොල්ලන්ට ඒක සිලිකන් එක දාලි වෙලා පෙන්නන්න මෙන්න මෙහෙමයි දැම්මේ කියලා. ඔන්න අපි සිලිකන් ටික දාගත්තා. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ සිලිකන් දාගන්න. මේ සිලිකන් කූරක් දෙකක් වගේ යන්නේ. ඒ හින්දා සිලිකන් ටික වැඩිපුර මෙන්න මෙතන ඉඳලම ලයිටරේ සම්පූර්ණ මෙහෙම වැහෙන්නම දාන්න එක පරිස්සමට හොඳයි. ඔන්න ඔහම තමයි දැන් අලිඩොන් මිනි එක ආවේ. අපි මේකට ඊට පස්සේ මේ බට කෑල්ල හයි කරගමු.
මේ බට කෑල්ල මෙතෙන්ට මෙන්න මේ විදිහට හයි කරගන්න. සුළු දෙයක් නෙවෙයි. මේක මම යවන කට්ටියට ඕඩර් යවන කට්ටියටත් මේක අලවන්න නැතුව යවන්නේ මේ ලේසින්ද යවන්න. හරි දැන් එහෙනම් අපි මේක පත්තු කරලා බලමු. ඔන්නෝම තමයි රිසාර්ට් එක ආවේ. අපි යන් එන මිලින්ද මල්ලිට දෙමු මේක පත්තු කරන්න කියලා. මිලින්ද මල්ලි මේක පත්තු කරලා බලමු. දැන් මුලින්ම මෙහෙම කාබයිඩ් කැටයක් කරන් දා. කාබයිඩ් කැටයක් ගන්න. කාබයිඩ් කැටය එහෙම දාගත්තා. මේකේ වතුර දාන එක විශේෂයි. අර මම ගැටළු වල තියෙන වීඩියෝ බලන්න. අපි දැන් එහෙනම් පත්තු කරලා බලමු. පත්තුර. හම්මට උඩු. කොහොමද සද්දේ? ඔන්න ඕගොල්ලොත් රුපියල් මේකට ගිය රුපියල් 3000ක් වගේ මේ වගේ අලි ඩොන්නයක් හදාගන්න ඉතින්. ගෙදරක තිබුණාට පාඩු වෙන්නේ නැහැ. අලි ඩොන්නයක් කියන්නේ මේක අලි පන්නන්න පුළුවන්. හිලව් පන්නන්න පුළුවන්. ඕනි වැඩකට හොඳයි ඉතින්. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔක්කොටම ජය වේවා.